கொச்சிக்கடையில் போலீஸுக்கு முன்னால் இருந்து கொண்டிருக்கிறோம். தற்போதைய நிலைமையில் இங்கே கரண்ட் இல்லா நிலைமையில் கொஞ்சம் ஒரு ஆர்ப்பாட்டமான ஒரு நிலைமை காணக்கூடியதாக இருக்கின்றது. ஸோ இந்த விஷயங்களை அறிவதற்காக நாங்கள் போரத்தோட்ட பலவத்தர் அந்த ஏரியாவுக்கு வந்திருந்தோம். இந்த ஏரியாவில் கரண்ட் வெட்டப்பட்டிருக்கின்றது. இன்னும் வரைக்கும் இது காரணங்கள் இன்னும் தெரிய வரவில்லை. අපි දැන් ඉන්නේ කොච්චිකඩ පොලිසිය ඉස්සරහා ඉන්නේ. අපිට දවස් දෙකක් කරන්ට් එක නැහැ. ඊයේ රාය 8යි කාලට කපපු එක තවත් නැහැ. මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ. ළමයි ඉන්න ඔස්කෝලට යන්න බැරි වෙලා ඉන්නවා. දැන් උඟක් ප්‍රශ්නයට මුහුණ දෙන්න දීලා තියෙනවා ජනතාව මෙතන. අනිවාර්ය අපිට විදුලිය ඕන මෙතන. ඒ කියන්නේ මොනවා හේතුවක් මතද මෙතන විදුලිය කපලා තියෙන්නේ? ඒගොල්ලන් කියන්නේ මේ ආණ්ඩුව පැත්තේ ප්‍රයිවට් එකට භාගයක් දීලා තියෙනවා. මේ කොයි අවටද මේක? විදුලි මණ්ඩලය. කොයි පළාතටද විදුලිය? ඒක අපිට කිව්ව නැහැ. ඒ කියන්නේ මේ ලංකාව පුරාම මේ භාගයක් වගේ දීලා තියෙනවා. ඒකට විසඳුමක් හම්බෙන්නේ නැතුව ඒගොල්ලන් වලට එන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ කොතනින්ද ආවේ මේ පළවතර මේ? අපි ආවේ පොරතොටේ ඉඳලා. පොරතොටින් ආවා. පොරතටවත් කවද දවස් මම නාගරික මන්ත්‍රී කෙනෙක්. ඔයාගේ නම? නම අබ්දුල් අසීස්. ඔයාලට කරන්ට් නැහැ මුකුත් නැහැ. ඔව් අපි අද සභාවට ඉඳලා මගෙන් ආවා. ඒ කියන්නේ මිනිස්සු ජනතාව අපිට කෝල් කරනවා ඉන්න දෙන්නේ. ඒ කියන්නේ ඒකට විදුලිය එපා අනිවාර්යයෙන්. එතන විදුලි බලය අර කරන්ට් එක නැති වුණා වගේ දැන් පොලිසිය ඉස්සරහා ඔයගොල්ලෝ මොනවාද? මේක ජනතාව මෙතනට ආව මෙතන විසඳුමක් හම්බෙයි කියලා. ඉතින් මෙතන විසඳුමක් හම්බ වෙන්නේ ඒ කියන්නේ ඔස්මාතිය එම ජනතාව මෙතනට ගියා පොලිසිය ඇතුළට. ඊට පස්සේ ඔස්මාතියක සමාවෙන්න ඔක්කොම එළියට යන්න. ඊට පස්සේ අපි ඔක්කොම එළියට ආවලා මෙතන උද්ඝෝෂණයක් කරුවා. පාර ඉස්සර. අපිට දෙන්න කරන්න ක්‍රියාත්මක මාර්ගයක් නෑ. ආණ්ඩුවට පුළුවන්. මාස 3ක් මේ නීතියක් තියෙනවනේ. අධිශ නීතියක් තියෙනවා. ඒගොල්ලෝ මොනවලුත් කරන්න පුළුවන්. ඒකට STF දාන්න පුළුවන්. නැත්නම් එයාපෝස් එක දාන්න පුළුවන්. ආමිය දාලා ගිහින් මෙතන මේක දෙන්න පුළුවන් ලයින් එක. කවද දෙනවා කියලා තියෙන කරන්ට් එක දෙන්න. ඉතින් අපිට තවම මෙසේජ් එකක් නෑ තවම. මේක මෙතනින් පිස්සුව ගලවන්න කියලා තියෙනවා. අපිට අද හම්බ වෙයි කියලා අපිට විශ්වාසයක් නෑ අද. අපේ පොරතොට කඩේ තියෙනවා. ඒ පොරතොට එළුමස් කඩේ තියෙනවා පල්ලි ඉස්සරහා. ඒ මස් ටික ලක්ෂ 2කට ලක්ෂ 3ක් විතර මස් එක කුණුවල. දවස් 2යි. ඒ ඔක්කොම පාඩු කරලා ඉන්නේ. මේකට මොනවාරි කරලා දෙන්න. අනිවාර්යයෙන්ම ආණ්ඩුව මේකට වැඩියත් වෙලා මොන හරි විසඳුමක් දෙන්න ඕන ජනතාවට. නැත්නම් හෙට උදේට මේ වගේ සිද්ධියක් වෙනවමයි. ඒ කිය ජනතාව වට කරයි විදුලි මණ්ඩලය මේ ගොමු. එහෙම තමයි ජනතාව මෙතන කියන්නේ අනිවාර්යයෙන්. මේක ඇවිල්ලා ස්ට්‍රයික් කියලා කිව්වට දැන් ලංකාවම නෙමෙයිනේ මේ පොරතොට විතරයි අපේ ගමට විතරයි පොරතොට කොච්චිකට විතරයි. ඒක මේගොල්ලෝ දැන් කට්ටිය කියනවා මේගොල්ලෝ අර ෆියුස් එක ගලවලා තමයි ගියාලු. ඒක දැන් මොනාරි වෙන බ්‍රේක් ඩවුන් එක අවුට් කරන්න නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ අපිට. දැන් මේක ඕනේ නැතිට මේගොල්ලෝ මේක ගලවලා තියෙනවා. ඒකයි ප්‍රශ්නේ. දැන් අපිට මේකට විසඳුම දෙන්න ඒකින පොඩි ළමයෙක් ඉන්නවා වතුර නැති ගෙවල් වල තියෙනවා මෝටර වලින් වතුර ගන්න ඒවල් තියෙනවා. ඔව් ඉතින් මොනාරි ළමෙන්ට මොනාරි වුණොත් ඒකට ලොකු ප්‍රශ්නයකට විදුලි බල බණ්ඩ මේ ඉන්න මහතුරුලා පොඩ මුණ දෙන්න වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට. දැන් පොලිසියත් මේකට මැදවලා තියෙන්නේ. බලමු ඉස්සරහට. හරි.